දැන් නුරාන්ගේ වැඩ ටික ටික එළියට එන්න පටන් අරන් තින්නේ. නුරාන්ගේ වැඩ ගැන කෙල්සි උනත් දැන් සැකියෙන් තමයි ඉන්නේ. කෙල්සි නුරාන්ට නොදැනෙන්න නුරාන් ගැන හැම තොරතුරක්ම හොයාගන්නවා. යහනුත් දැන් හොඳටම බය වෙලා ඉන්නේ ආයෙත් මොන ප්‍රශ්නයකට අහු වෙයිද කියලා. ඔෆිස් එකේ හැමෝම නුරාන්ගේ වැඩපිළිවෙල ගැන කෙල්සිට කියනවා. කෙල්සි යහන්ව Tamanගේ පැත්තට නම්මගෙන නුරාන්ගේ හැම බොරුවක්ම අතටම අල්ලගන්නවා. ෆොන්සේකා උනත් හැම දෙයක්ම දැනටමත් දැනගෙනයි ඉන්නේ. ඒත් නුරාන්ගේ කපටිකම් ගැන දන්න නිසා නුරාන්ට ගැලවෙන්න බැරි වෙන්න හිර කරන තමයි ෆොන්සේකා ඉන්නේ. කොච්චර උත්සාහ කරත් අන්තිමට නුරාන්ට හිරේ යන්න සිද්ධ වෙනවා. දැන් මිස්ටර් ෆොන්සේකා බිස්නස් එක කෙවින්ගේ නමට ලියලා බිස්නස් එකෙන් අයින් වෙන්න යන්නේ. මිස්ටර් ෆොන්සේකා කෙවින්ගේ නිම්නාවිගේ සම්බන්ධය ගැන හැම තොරතුරක්ම හොයාගන්නවා. ෆොන්සේකා නිම්නාවිගේ අම්මයි තාත්තයි එක කතා කරන්න කැමති කියලා කෙවින්ට කියනවා. කෙවින් ඊට කලින් නිම්නාවිටයි යාගේ අම්මටයි තාත්තටයි එත්ත කියන තීරණය කරනවා. ෆොන්සේකා කෙවින්ගේ අම්මත් එක්ක නිම්නාවිගේ ගෙදරට ගිහින් මේ හැම දෙයක්ම පැහැදිලි කරනවා. කෙවින් වෙනුවෙන් මිස්ටර් ෆොන්සේකා සමාව ඉල්ලනවා. ඒ වගේම කෙවින් හැම දෙයක්ම දාලා ආවේ නිම්නාවි හින්දායි කියලා තේරුම් කරලා දෙනවා. ෆොන්සේකා බිස්නස් එක කෙවින්ට බාර ගන්න කිව්වත් මුලින් කෙවින් අකමැති වෙනවා. ෆොන්සේකාගේ කීම අහක දාන්න බැරි නිසා කෙවින් බිස්නස් එක බාර ගන්නවා. ඔෆිස් එකේ හැමෝම කෙවින්ගෙන් සමාව ඉල්ලනවා. මේ අතරින් නිම්නාවි කෙල්සි ගොඩක් සමීප වෙනවා. ඒ දෙන්න කෙවින්ට බිස්නස් එක දියුණු කරන උදව් කරනවා. ඒ වගේම කෙවිනුයි නිම්නාවි තමන්ගේම බිස්නස් එකක් පටන් ගන්නවා. මංජිතාත් අලුත් බිස්නස් එකේ සමාජිකෙක් වෙනවා. ගගුලිත් එයාගේ වැරදි හදාගෙන මංජිතට හයියක් වෙනවා. මංජිත ගගුලිව කසාද බදිනවා. ගගුලි මංජිතයි අලුත් ගියක් හදලා පදිංචි වෙනවා. භාවනාක් දෙන් ඇත්ත තේරුම් අරන් ඉන්නේ. භාවනා නිම්නාවිටයි කෙවින්ටයි සුබපතලා වෙන රටකට යනවා. මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. නුරාන්ට ඕනේ කම්පැනි එක අයිති කරගන්න කියලා කෙල්සි දන්නවා. නුරාන් කරපු ජරා වැඩවලට වන්දි ගෙවන්නයි යන්නේ. මොකද කෙල්සිගේ පස්සෙන් එයාගේ ආරක්ෂාවට කෙවින් ඉන්නවා.
ඒ වගේම කෙවින් තමන්ගෙම බිස්නස් ආරම්භ කරනවා. කෙවින් ඊළඟට යන්නේ පන්සලට. කොහොම හරි අවසානයේදී හැමදේම හොඳට සිද්ධ වෙනවා.